ඒ දරුවන් හුදකලා වීම නිසාම විශේෂයෙන්ම මේ සිහිදිවි නසා ගැනීම වලට වගේ යන්න පුළුවන්. දෙමව්පියන් දන්නේ නැහැ දරුවා තමන්ගේ කාමරය ඇතුලේ මොනවද කරන්න කියන්නේ කියලා. 2024 දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එකතු වෙලා අවුරුදු 11 ඉඳලා අවුරුදු 17 වෙනකන් ළමයි 6000කට ආසන්න ප්‍රමාණයක් එක්ක කරපු පරීක්ෂණයක් තියෙනවා. මේ දරුවන්ගෙන් Tamanට තිබ්බ ප්‍රශ්නයක් තව කෙනෙක්ට බෙදා ගන්න පුළුවන් කාණ්ඩය ගත්තොත් එහෙම 147ක් තමයි තිබුණේ. ඉතිරි 153ට මොකද උනේ? පසුගිය වසර ඇතුළතදී Tamanට හුදකලාව කියන හැඟීම ඇති වෙච්ච අය ඉන්නවා 100කට 12කට ආසන්න ප්‍රමාණය. අපේ මේ ප්‍රස්තුතයේ ඉන්නේ සියදිවි නසා ගැනීම කියන එක ඔබ දන්නවද? මෙතනදී සියදිවි නසා ගැනීමේ අවම හෝ සිතුවිල්ලක් තියෙන කාණ්ඩය 15.4ක්. යම් කිසි සියදිවි නසා ගැනීමකට වගේ උත්සාහ ගැනීම කියන එක 109ක්. Tamanගේ දෙමව්පියන් සමග හෝ ගුරුවරුන් සමග හෝ මේක බෙදා ගන්න කැමති ළමුන් 120යි. එතකොට 180ක්ම මේක බෙදා ගන්න අකමැති. මේ தත්ත්වය ඇති වෙන්න හේතුව තමයි දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ ඈත්වීම කියන එක. අපි හරීම බිසි. අපි රස්සාවල් කරලා ඔයාලට උගන්වනවා, ඔයාලා ඉගෙන ගන්න ඕනේ. අපේ කාලේ වගේ නෙමෙයි. ඔයාලට දැන් හැම සබ පහසුකම්ම තියෙනවා. ඒක නිසා ඔයා හැදෙන්න ඕනේ මේ විදියට. එහෙම කියලා අපි හිතනවා. මේ මතය තනිකරම ඉවත් කළ යුතුයි. හේතුව තමයි එකාතකින් ඔබ අර ඉස්සල්ලා හිතුවා වගේ තාක්ෂණයේ දියුණුව. ඒතකොට මේ තාක්ෂණෙත් එක්ක ළමයා හුදකලා වෙනවා. කොරෝනා අර්බුදයෙන් පස්සේ ඇත්තටම මේක වැඩි ප්‍රවණතාවයක් තියෙන හේතුව තමයි අපිට එකපාර දෙන්න උනා ස්මාර්ට් දුරකථනයේ ළමයින්ගේ අතට. අධ්‍යාපනය පවත්වා ගැනීම කියන එකේ අරමුණින් අපි ස්මාර්ට් ජංගම දුරකථනයේ ඔවුන් අතරපත් කරා. නමුත් ඒකේ ඇතුලේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දරුවන්ට නිසි අවබෝධයක් දීලා නෙවෙයි මේක ඇත්තටම කරේ. ඒකෙන් උන දේ තමයි මේ ස්ක්‍රීන් එකට ගොඩාක් ඇඩික්ට් වෙච්ච එක. ඇබ්බැහි වුණා. ඒ ඇබ්බැහි වීමත් එක්ක ඔවුන් සමහරක් වෙලාවට ගෙදර වෙන්නේ මොකක්ද කියලාත් දන්නේ නැහැ. ඒ දරුවන් හුදකලා වීම නිසාම විශේෂයෙන්ම මේ සිහිදිවි නසා ගැනීම වලට වගේ යන්න පුළුවන්. එයාලා තනි තීරණ ගන්නවා. සමහරක් වෙලාවට දෙමව්පියන් දන්නේ නැහැ දරුවා තමන්ගේ කාමරය ඇතුලේ මොනවද කරන්න කියන්නේ. ගුරුවරුන්ට උනත් සමහරක් වෙලාවට ළමයෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබිලා ළමයෙක් කියන්න උත්සාහ කරොත් ඒක ගැන සවන් දෙන්න. දෙමව්පියන් සහ ගුරුවරුන් දරුවාට සමීපව කටයුතු කිරීම, දරුවා හුදකලා වීම සහ ওই විදිහට දරුවා විවිධාකාර වෙච්ච වැරදි තීරණ ගැනීම කියන එක අඩු කරගන්න පුළුවන්.